ආයිබෝන් ඔයාලා හැමෝටම මේ වීඩියෝ එකේදී අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයාලගේ Mosbet account එකට කොහොමද අපි deposit එකක් කරගන්නේ කියලා. ඔයාලට මම කලින් වීඩියෝ එකකින් අරන් ආවා කොහොමද Mosbet එකට join වෙන්නේ කියලා, account එක create කරගන්න විදිය, verify කරගන්න විදිය, ඒ වගේම නිවැරදි මඟ පෙන්වීම, ඒ හරහා මුදල් උපයන්න පුළුවන් නිවැරදි මඟ පෙන්වීම ඒ වීඩියෝ එකේදී මම ඔයාලට අරන් ආවා. ඉතින් බලමු නැති කෙනෙක් නම් පහළ link එක දාලා තියෙනවා. ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ ඔයාලට කොහොමද Mosbet account එකට deposit එකක් කරගන්නේ කියලා. අපි බලමු වැඩි කතාවක් නැතුව කොහොමද deposit එක කරගන්නේ, deposit එක කරගන්න ගැළපෙන payment method මොනවාද කියන මේ විස්තර අපි කතා කරමු. ඉතින් අපි යමු වීඩියෝ එකට. මෙතනදී අපි deposit එකක් කරගන්නකොට ගැළපෙන payment method මොනවාද කියන එක මුලින්ම කතා කරලා ඉමු. ඔයාලට ගැළපෙන payment method විදියට, අපේ region එකට ගැළපෙන payment method විදියට, ඒ වගේම ඔයාලට මේක ඉක්මනින්ම කරගන්න, ලේසියෙන්ම වගේම ආරක්ෂිතව කරගන්න පුළුවන් payment method විදියට ඔයාලට recommend කරන්න පුළුවන්කම තියෙන්නේ bank transfer payment method. bank transfer option විදියට ඔයාලට මෙතනදී commercial bank එක තියෙනවා, ඒ වගේම සම්පත් විශ්ව එක තියෙනවා, ඒ වගේම HMB, NDP Neos, ඒ වගේම IPA Global එක මේ විදියට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් සමහරක් වෙලාවට පෙන්눔 කරන වෙලාව වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහරක් වෙලාවට පෙන්눔 කරන්නේ නැහැ, තවත් වෙලාවකට available තියෙනවා. මේ දේ වෙන්නේ අදාළ platform එකේ මේ payment එකේ යන update එකක් ඉඳ තමයි මේ විදියට වෙන්නේ. එහෙම නැතුව ඒ අදාළ option එක මේ platform එකේ ඉවත් කරලා නෙමෙයි, update එකක් නිසායි ඔයාලට ඒ විදියට පෙන්눔 කරන්න නැති වෙන්නේ. ආයෙ තව ටික වෙලාවකින් ඒක පෙන්눔 කරනවා අදාළ deposit option වල. ඒ විදියට bank transfer option use කරලා ඔයාලට පුළුවන් ඔයා සහ company එක අතර විතරක් සම්බන්ධයක් තියෙන විදියට මේ ගනුදෙනු කරගෙන යන්න deposit එකක් කරගන්න. අතරමැදි මෙතනට ගාව ගන්න එපා. ඔයා ඉන්නවා payment method එකකින් ඔයාගේ අදාළ ගනුදෙනුව කරනවා, company ඉන්නවා ඔයා වැඩ කරන තැන තියෙනවා. එහෙම නැතුව අතරමැදිව ගාව ගන්න එපා. මම ඔයාලට තේරෙනවා ඇති මම කියන දේ මොකද්ද කියන එක. ඒ විදිහට කරන්න. එතකොට ප්‍රශ්නයක් නැතුව ඔයාලට මේ වැඩි වැඩ කරගෙන යන්න පුළුවන් අවදානමක් අඩුවෙන්. ඉතින් ඉවසීම තියෙන්න ඕනි. ඒ වගේම ඔයාලගේ ස්වයං පාලනය තියෙන්න ඕනි. මේ දේවල් මම කලින් වීඩියෝ එකේ කතා කළා. ඒ දේවල් හදාගෙන මේවා වැඩ කරන්න පටන් ගන්න. ඉතින් දැන් කිව්වා ඔයාලට recommend කරන්නේ මොකද්ද කියලා payment method එක. ඔයාලට පුළුවන් bank transfer option use කරලා deposit එක කරගන්න. අපි බලමු කොහොමද bank transfer option එක use කරලා මේකට deposit එකක් කරගන්නේ කියලා ඊළඟ පියවරේදී. හරි, අපි මේ විදිහට Mosbet app එකට login වුණාට පස්සේ Mosbet app එකේ dashboard එකේ අපිට පෙන්눔 කරලා තියෙනවා. මෙතන උඩින්ම මේ කාචයට එහා පැත්තෙන් තියෙනවා අපිට ධන ලකුණක් add කරලා අපිට එතනිනුත් යන්න පුළුවන් deposit option වලට. ඒ වගේම ඔයාලට ඉතලකින් පෙන්눔 කරලා තියෙනවා මෙතන තියෙනවා drop down menu එකක්. ඔයාලා එතන click කළාට පස්සේ ඔයාගේ profile එකට ගිහිල්ලා deposit button එක click කරලා ඔයාලට පුළුවන් deposit option පෙන්눔 කරන තැනට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විදිහට අදාළ ක්‍රම දෙකකින් එකක් ක්ලික් කරගෙන ඔයාලා ආවට පස්සේ ඔයාලව මේ විදිහට එකක් එනවා deposit option පෙන්눔 කරන තැනට. මෙතනදී බලා ගන්න පුළුවන් ඔයාලට කලින් කිව්ව විදිහටම bank transfer option අපිට available පෙන්눔 කරලා තියෙනවා. දැන් මම deposit එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ සම්පත් විශ්ව කියන payment method එක use කරලා. අපි බලමු සම්පත් විශ්ව use කරලා හරියටම deposit එකක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් දැන් මෙතනින් මම සම්පත් විශ්ව select කරගන්නවා. සම්පත් විශ්ව සිලෙක්ට් කරගත්තාට පස්සේ ඔයාලව මේ විදිහට එකන් යනවා අදාළ payment option එකට. මෙතනදී ඔයාලට දක්වලා තියෙනවා ඔයාලට රුපියල් 500 ඉඳන් 50000 දක්වා වැඩි මුදලක් දක්වා deposit එකක් කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් මම deposit කරන්න බලාපොරොත්තු වෙන්නේ රුපියල් 1000ක මුදලක්. ඒ නිසා මම මෙතනදී රුපියල් 1000 කියන එක enter කරලා මෙතනදී මුදල් තැන්පත් කරන්න කියන බටන් එක click කරගන්නවා. එතකොට දැන් ඔයාලව එකන් එනවා මේ විදිහට payment details පෙන්눔 කරන තැනට. දැන් තියෙනවා ඔයාලා payment එක කරන්න ඕනි අදාළ ගිණුම් අංකය, එයාගේ නම, ඒ විස්තර ටික තියෙනවා. ඒ වගේම ඔයාලට තවත් උපදෙස් කීපයක් ලබා දීලා තියෙනවා. අපි බලමු මේ අදාළ විස්තර අනුව දැන් deposit එක කරන්නේ කොහොමද කියලා. ඒ වගේම ඔයාලා මේ deposit එක කරනකොට ඔයාලගේ mobile එකේ මේ Mosbet app එක සහ අදාළ bank app එක විතරක් open කරගෙන තියාගන්න. වෙනත් app මේ වෙලාවේදී open කරගෙන තියාගන්න එපා. මොකද network lost වෙන ඉඩ කඩ තියෙනවා. network මේ අදාළ app දෙකට විතරක් හරියටම තියාගන්න අවශ්‍ය නිසා වෙනත් app මේ වෙලාවේදී open කරගෙන තියාගන්න එපා. ඒ app open කරගෙන ඉන්නවා නම් close කරලා ඔයාලා deposit එක කරන්න පටන් ගන්න. ඉතින් මේ විදිහට බැංකු විස්තර ටික පෙන්වුවාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ bank app එකට ගිහිල්ලා මේ අදාළ විස්තර අනුව මේ deposit එක කරන්න. ඉතින් මේවා copy කරගන්නකොට හරියට බලලා copy කරගන්න. ඒ විදිහට app දෙක අතර පොඩ්ඩක් ගිහිල්ලා බලන්න මේ දේවල් හරියටම copy වෙලා තියෙනවද, හරි අංක වලටද ගිහිල්ලා තියෙන්නේ, නම් අදාළ විස්තර හරියට ඇවිල්ලාද කියන එක හරියට බලන්න. ඒ නිසා ඒවා copy කරගන්නකොට පොඩ්ඩක් හොඳට පැහැදිලි කරලා බලන්න හරියටම ඒ අංක තියෙනවද කියන එක. දැන් මම මේ විදිහට සම්පත් විශ්වයකට login වෙලා මේ විදිහට අදාළ payment එක කරනවා, අදාළ විදිහට transfer කරනවා. මගේ මුදල රුපියල් 1000ක මුදලක් මෙතන තියෙන account number එකට මම දැන් transfer කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් සම්පත් විශ්ව හරහා මේ දේ කරන්නේ කොහොමද කියලා. දැන්
ඒ විදිහට පියවරෙන් පියවර. මේ විදිහට අපි සම්පත් විශ්වයකට ලොගින් වුණාට පස්සේ දැන් අපිට තියෙනවා අපි තෝරන්න ඕනේ අපි සෙන්ඩ් කරන්න දෙන්නේ පේ කරන්න දෙන්නේ කියන එක. දැන් අපි සල්ලි යවන්න හදන්නේ. ඒක නිසා අපි send option එක තෝරගන්න ඕනේ. send option එක තෝරගත්තාට පස්සේ දැන් එනවා අපිට මේ විදිහට අදාළ බැංකු විස්තර එන්ටර් කරන තැන. ඉතින් ඔයාලට මතකයි අතන තිබුණේ අපිට LOLC බැංක් එක. ඒ විදිහට ඔයාලා මෙතනදී අදාළ බැංක් එක මෙතන සිලෙක්ට් කරලා ලබා දෙන්න ඕනේ. දැන් මම LOLC බැංක් එක සිලෙක්ට් කරනවා. ඒ විදිහට බැංක් එක සිලෙක්ට් කළා ඔයාලට තියෙන්නේ ඒ අදාළ බැංකු තොරතුරු ටික මෙතනට එන්ටර් කරන්න. ඒ account number එක යාගේ නම ඒ වගේ මෙතන තියෙන කෝඩ් එක. ඉතින් මේ ටික ඔයාලට පුළුවන් ඒ විදිහට අදාළ දැනක ලියාගෙන පොඩි සටහනක් දාගෙන එන්ටර් කරගන්න පුළුවන්. ඒ වගේම මේ ඇප් දෙක පොඩ්ඩක් එහෙම කරලා ඒ විදිහට එන්ටර් කරගන්න පුළුවන්. network වල ප්‍රශ්නයක් නැත්තම්. ඉතින් ඒ විදිහට එන්ටර් කරගෙන ඔයාලට තියෙන මේ payment එක කරන්න. payment එක කරනකොට ඔයාලගේ fingerprint එක verification කරන්න ඕනේ. ඒ වගේම ඔයාලට OTP එක එවනවා බැංක් එකෙන්. ඒකත් ඔයාලා ලබා දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් මේ payment එක success කරගන්න. ඉතින් දැන් මම මේ විදිහට අදාළ payment එක කරගෙන තියෙන්නේ. ඔයාලට පේනවා දැන් මට පුළුවන් අතනට ගිහිල්ලා මම මේ විදිහට දැන්පතුවක් කළා කියන එක ඒ විදිහට deposit request එක අදාළ MOSFET එකට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. හරි මම දැන් payment එක කරලා තියෙන්නේ. නැවතත් මම මේ විදිහට ආපහු ආවා MOSFET app එකට. මෙතනට ආවට පස්සේ දැන් අපිට තියෙන්නේ මේ විදිහට මම deposit එකක් කළා කියන එක MOSFET එකට දැනුම් දෙන්න තියෙන්නේ. මෙතනදී අපිට තියෙනවා සම්පූර්ණ කරන්න තොරතුරු තුනක්. ඒ කියන්නේ ඔයාලගේ payment එක කරපු සම්පත් බැංකු ගිණුම් අංකය මෙතනට ලබා දෙන්න තියෙනවා. ඒ වගේම ඔයාලා MOSFET එකේ personal profile එක fill කරනකොට ලබා දීපු ඔයාලගේ personal name එක මෙතනට ලබා දෙන්න තියෙනවා. ඊටත් අමතරව තියෙනවා ඔයාලා payment එක කළාට පස්සේ payment එකට අදාළ වෙන transaction UTR එක, number එක ඔයාලා මෙතනට ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා ඔයාලා payment එකක් කළා කියන එක. ඒක තහවුරු කරන ඒ අදාළ ඔයාලට PDF එක download කරගන්න පුළුවන්. ඒ PDF එකේ screenshot එකක් ඔයාලා මෙතනට upload කරගන්න ඕනේ. ඒක ලේසියෙන්ම ගන්න පුළුවන් online payment එකක් කළාට පස්සේ. ඒකත් ලබා ගත්තට පස්සේ ඔයාලට පුළුවන් යටින් තියෙන මුදල් තැන්පත් කරන්න කියන බටන් එක ක්ලික් කරලා මම මේ විදිහට deposit එකක් කළා කියන එක MOSFET එකට දැනුම් දෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට කළාට පස්සේ ඔයාලට එනවා මේ වගේ message එකක් ඔයාලගේ ඉල්ලීම පිළිගත්තා කියන එක. මේ විදිහට අපි අදාළ deposit එකක් කළා කියන එක MOSFET එකට දැනුම් දුන්නාට පස්සේ සාමාන්‍යයෙන් විනාඩි 15ක් වගේ යද්දී ඔයාලගේ බැංකු ගිණුමට මේ අදාළ මුදල මෙයාලා ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් එහෙම ලබා දුන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයාලට පුළුවන් ඔයාලගේ කවර ස්ක්‍රීන්ෂොට් එක තියෙනවා. එහෙම ලැබෙන්න පරක්කු වුණොත් ඔයාලගේ මුදල account එකට එන්න පරක්කු වුණොත් ඔයාලට කරන්න තියෙන්නේ යන්න මේකේ customer support එකට ගිහිල්ලා මේ විදිහට කියන්න මම deposit එකක් කළා මේ වගේ ස්ක්‍රීන්ෂොට් එක තියෙනවා. මේක මට තාම account එකට ලැබුණ නැහැ කියන එක කියන්න. එහෙම කිව්වට පස්සේ යාලා ගිණුම් අංශයට දාලා ඔයාලගේ අදාළ මුදල ඔයාලගේ MOSFET account එකට ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් ඒ විදිහට තමයි ලැබෙන්න පරක්කු වුණොත් ඒක කරගන්න තියෙන්නේ. ඒක කරගන්න විදිහ මොනාරි ප්‍රශ්නයක් තියෙනවා නම් නොතේරෙන තැනක් තියෙනවා නම් ඔයාලට පුළුවන් පාලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම Telegram එකට එන්න ඔයාලට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා මම available වෙලාවක. ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ account එකට මම කරපු deposit එක ලැබුණා කියලා මට message එක ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ගිණුම නැවත පුරවා ඇත කියන එක පෙන්වුම් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට දැන් පේනවා මගේ amount එක fill වෙලා තියෙනවා රුපියල් 1000ක් විදියට පෙන්වුම් කරනවා. ඒ අදාළ deposit එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ විදියට තමයි ඔයාලගේ MOSFET account එක deposit එකක් කරගන්න තියෙන්නේ. ඉතින් මේ විදිහටම ඔයාලා bank transfer option ඒ වගේම payment method භාවිතා කරන්න කියන එක මම ඔයාලට කියනවා. වෙනත් විදිහට තෙවන පාර්ශවයක් මෙතනදී ගාව ගන්න එපා කියන එක මම ඔයාලට කියනවා. ඔයාලට විශ්වාසයි නම් එහෙම කළාට කමක් නැහැ. එහෙම නැතිනම් එහෙම කරන්න එපා කියන එක තමයි කියන්නේ. මේ විදිහට payment method හරහා ඔයාලට පුළුවන් ඔයා සහ කම්පැනි අතර විතරක් සම්බන්ධය හදාගෙන මේ ගමන ඉදිරියට යන්න. එතකොට ඔයාලට ප්‍රශ්නයක් නැතුව අවදානමක් නැතුව ඉවසීමෙන් මේ වැඩේ හරියටම කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේක පැහැදිලි වුණා කියලා මේ විදිහට deposit එකක් කරන විදිය. ඒ වගේම ඔයාලට වීඩියෝ එකක් කරගන්න විදියක් මම ඉදිරියේදී වීඩියෝ එකක් කරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් thank you වීඩියෝ එක බැලුවට channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. වීඩියෝ එක like කරන්න කියලා මතක් කරනවා. තවත් කෙනෙකුට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම thank you වීඩියෝ එක බැලුවට ගිහින් එන්නම් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.